අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ඉහළින්ම වැජබෙන ලංකාවේ ඉන්න පැරණිතම ගුරුනාථ කෙනෙක් ගැන. පාරම්පරික අතුරුකන්නේ මම කරන්නේ එතකොට යම් වාසී කර්මයක් කරනවා නම් ඒ කරන ක්‍රමය වෙනයි පුතා. එතකොට මම මේ දේවාලේ කරන්නේ මෙතන පුළුවන් දෙවියන්ට පුද පූජා තියන්න පුළුවන් බාරහාරවල් කරලා දෙන්න පුළුවන් වෙනත් මොනාරි කාරණා බලන්න පුළුවන් දෙන්න ඇවිල්ලා සෙත් පූජා කරලා දෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම යන්ත්‍ර බලදීම එතකොට ග්‍රහ පූජා පයත්තු මෙතනදි තමයි කරන්නේ. නමුත් වාසී කර්මයක් කරනවා නම් වාසී කර්ම වෙනත් දෙයි කැපිලි කොඩුට හඳුනියක් කපනේවා කරනවා මේ දේවල් පිටිපස්සක යපත් තියෙන මගේ ශූන්‍යන් දේවාලේ කාලේ දේවාලේ. ඒතර තමයි ඒ දේවල් කරන්නේ. ඔයා ලෝකේ කොහේ හිටියත් මේ ගුරුනාථට පුළුවන් වශී ගුරුකම්, අනියන් සම්මතතා කැඩීම්, සෙත් ශාන්තිය ඇතුළු ඕනෑම ගුරුකමක් දින නියම කරලා සාර්ථකව කරලා දෙන්න. තෙරුවන් සරණයි ගුරුනාථේ. තෙරුවන් සරණයි දරුවා. අපිට ටිකක් කතා බහ කරන්න පුළුවන්ද ගුරුනාථේ? අපි ඇවිල්ලා ඉන්නේ අද ඌව පළාතට. ඌව පළාතේ ගුරුනාථේ. නම පොඩ්ඩක් අපිට කිව්වෙත් ගුරුනාථේ. මගේ නම ගුරුනාථගේ නම ඇවිල්ලා කුඩසේන. කුඩසේන ගුරුනාථේ. ඒකට ගුරුනාථේ අපිට දැන් ගොඩාක් තොරතුරු ඇවිල්ලා තියෙනවා. ගුරුනාථේ රටවල බොහෝ රටවල මේ දුබායි, ඕමාන්, කටාර්, සෞදි, බහරයින්, ඉතාලි, ජෝර්දාන්, එතකොට ඇමරිකාව, ඒ වගේ ප්‍රබල රටවල් වල ගුරුනාථගේ මේ වැඩ කටයුතු කරලා තියෙන දේවල් හරි ගිහිල්ලා අපිට පොඩ්ඩක් ගුරුනාථෙත් එක්ක කතා බහ කරලා මේ ගුරුනාථ රටට ලෝකෙට අඳුරලා දෙන්න කියලා කිව්වා. රට කෙනෙක් තමයි ගුරුනාථ අපිට කතා කරලා කිව්වේ. ගුරුනාථගෙන් වැඩක් කරගත්තු කෙනෙක්. එතකොට අපි අහන්නේ ගුරුනාථ මොන වගේ දේවල්ද කරන්නේ? මම විශේෂයෙන්ම එකක් කියලා නෙවෙයි දරුව කරන්නේ සාන්ති කර්ම කරනවා, ලෙඩ දුක් වලට රාජකාරී කරනවා, වාසී කර්ම ගුරුකම් යක්කුපේත වෙලවනේ දේවල් දෙහි කැපින ඔය යන්ත්‍ර බලදීම මෙතන ඇවිල්ලා නිමිති බැලීම ඒ සෑම දෙයක්ම කරනවා. එතකොට ගුරුනාථගෙන් මොකක් හරි දෙයක් කරගන්න ලංකාවෙන් හරි පිට රටින් හරි කතා කරොත් ගුරුනාථගේ දේවාලට මෙන්න ඕනද නැත්නම් ඒ මනුස්සයාට ෆෝන් එකකින් නම් ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් ලංකාවේ කට්ටියට නම් කොහොමද එන්න පුළුවන් නේ. මොකද බුලත් එක කරන්නේ මෙතන ආවනම් මෙතනදී ඒ විචාර කාරණා ඒගොල්ලන්ගේ බලලා කියලා ඒ වැඩ කටයුතු කරලා දෙන්න පුළුවන්. දැන් රට රාජ්‍යයේ ඉන්න ළමයෙක් නම් එයා ගවබඩ බාර දුන්නොත් එහෙම එයාගේ දේවල් බලන්න අනිවාර්යෙන් පූජාවට ඒ නමට තියලා තමයි අඬ ගහලා බලන්න වෙන්නේ. ඊට පස්සේ විස්තර ඔක්කොම කියවෙයි. එතකොට ගුරුනාථේ අපිට දැන් මෙතනට ආපු ගමන් පේනවා මෙතන ලොකු গুপ্ত බවක්. එතකොට ගුරුනාථ අපි කියන්නේ දැන් අර අපි හාස්කම් කියලා කියන්නේ. ඒ වගේ හාස්කමක් වගේ අපිට දැනෙනවා ගුරුනාථ මෙතනට ආව. එතකොට මේ දේවාල ගුරුනාථ කොච්චර කල් පරණ එකක්ද? මේ දේවාලේ නම් දැනට අවුරුදු 45ක් වෙනවා පුතා. 45ක් විතර වෙනවා. එතකොට ගුරුනාථේ අපි අහන්නේ දැන් YouTube නාලිකාවල ගත්තේ, Facebook නාලිකාවල ගත්තේ ගුරුනාථේ පදරවල ගහුවොත් ගුරුනාථලා 10ක් 20ක් එළියට. අද එහෙම තමයි. එතකොට ගුරුනාථේ දැන් මේ අපි අහන්නේ දැන් මේ දෙන මේක වීඩියෝ එක මුදාහරින සමාජයට ගුරුනාථේ හරි ප්‍රතිඵලයක් වෙන්න එපේ. එතකොට අපි අහන්නේ ගුරුනාථගේ සාමාන්‍ය මේ වශීයක් හරි කරනකොට නැත්නම් මොනවා හරි යන්දයක් කරනකොට ගුරුනාථේ වශීයකට වෙනම කාලයක් ඒ ප්‍රතිඵල ගන්න තියෙනවද නැත්නම් වෙනම අහකට දෙයකට වෙනම කාලයක් කොහොමද ගුරුනාථගේ මේ වැඩ හරියන කාලේ? හරියන කාලේ කියන්නේ දැන් අපි මෙහෙම හිතමු පුතා. යක්ෂය ප්‍රේතෙක් මනුස්සයෙකුට වැහිලා ඉන්නවා. ඒකට අපි මතුරුමක් කාලේ මොකක් කරලා රාජකාරියක් කරනවා. ඒකේ වෙනම සුව වෙනවනේ. ඒකේ වෙනම සුව වෙන්න ඕනේ. දැන් ග්‍රහවල දෝෂයක් ඒ රාජකාරිය තිබලා අපල දෝෂයක් තිබුණා. ඒකට කරන සාන්ති කර්ම වෙනයි පුතා. ඒවා මං එළිය වෙන කල්ම ඒ බුදු ගුණ දෙවි ගුණෙන් තමයි ඒ සේවල් කරන්නේ. පාරම්පරික අතුරුකන්නේ මං කරන්නේ. එතකොට යම් වාසී කර්මයක් කරනවා නම් ඒ කරන ක්‍රමය වෙනයි පුතා. එතකොට මම මේ දේවල් කරන්නේ මෙතන පුළුවන් දෙවියන්ට පුද පූජා තියන්න පුළුවන් බාරහාරවල් කරලා දෙන්න පුළුවන් වෙනත් මොනාරි කාරණා බලන්න පුළුවන් දෙන්න ඇවිල්ලා සෙත් පූජා කරලා දෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම යන්ත්‍ර බලදීම එතකොට ග්‍රහ පූජා පයත්තු මෙතනදි තමයි කරන්නේ. නමුත් වාසී කර්මයක් කරනවා නම් වාසී කර්ම වෙනත් දෙයි කැපිලි කොඩුට හඳුනියක් කපනේවා කරනවා මේ දේවල් පිටිපස්සක යපත් තියෙන මගේ ශූන්‍යන් දේවාලේ කාලේ දේවාලේ. ඒතර තමයි ඒ දේවල් කරන්නේ. ඒකට හේතුව මම කියලා දෙන්න තේරුම් ගත්තා.
දැන් මෙතන 12 දෙවියන්ගේ වැඩ කරන තැනක යක්කුණ ප්‍රේතයන්ට අර ගහන්න බෑනේ. දිෂ්ටි කර ගන්න බෑනේ. අන්න ඒක නිසා තමයි මෙතන හොඳ දේවලුත් අතර අර වගේ අසු ප්‍රේතයන්ට අධිපති සූර්ය දේවතාවෝ හින්දා එතන අර ගහලා බය නැතුව ඒ දොළ බලකුන් දීලා වෙන ඒ දෝෂවල් අයින් කළා ඒ සත්‍යාත කරන්නේ. එතකොට වාසි බන්ධනයක් කරනවා වාසි කර්මයක් කරනවා ඒත් ඒ වගේම තටුවක් කඩා ගන්න ඕනේ. මේ වගේ මේ තෙල්ල කජ්ජිව කරන මම මේ ලෑස්තිලා ඉන්නේ. තේරෙනවද? ඒ ආකාර මේ ආකාර නෙවෙයි මේක මල් බුලත් තටුවක් කිව්වොත් මේ ආකාර නෙවෙයි කරන්නේ වෙන මේ පිටේකට තටුවක් හදන්න ඕනේ ඒක කැවිලි යතපාලතුරු වත හැමදේක්ම තියන්න ඕනේ මන්දර සල්ලාල අකුඩ අඩ ගහන්න ඕනේ මන්දර අතර අඩ ගහුවලත් එතන දිෂ්ටි වැටෙන්නේ නැහැ. ඒ දිෂ්ටි කළා තමයි ජීවත් කළා ප්‍රාණ බලි පුසිද්ධි කුට කියලා සේර මේවුරාට පස්සේ තමයි අරගෙන බලය කවලා ඒ දෙකලා දෙන්න පුළුවන්නේ. මම ගුරුනාථේ පායෙන් කරලා දෙනවා මොහොතේ කරලා දෙනවා ඒ කතා මාත්ක කරන්න බෑ ඒව මට කරන්න බෑ ඒ බෑ ඒකට හදා ගන්න ඕනේ කාල වෙලා කරනවා. සමහරක් කට්ටිය කියන ගුරුනාථේ පැයෙන් කරනවා කියන දවස් 7න් කරනවා කියන 3න් කරනවා කියන කොයි වගේ කාලයක් යනවද ගුරුනාථ? කොහොමද දවස් 3ක් විතර යනවා දවස් 3ක් කියන්නේ එක දවසේ බුක් කරන්න පුළුවන්. අවශ්‍ය කලමනාටික ගේන්න ඕනේ. ගෙනාලා ඉන්න අපි තට්ටුවක් හදා ගන්න බෑ. හදාගෙන එකට පිටබිල තියලා ඒක දිස්ති කරගෙන ඒකට බලය පිහිටවාගෙන අඬ ගහලා ඊට පස්සේ තමයි අර සාත්‍රේ කරන්න වෙන්නේ. එතකොට ගුරුනාථේ මේ පැයෙන් දෙකෙන් කරනවා කියන සම්පූර්ණ බොරු පැයෙන් දෙකෙන් කරනවා කියන බොරු. ගුරුනාථේ දැන් මට පේන්නේ ওই ගුරුනාථේ දැන් මේ කියපු රටාව අනුව මට හිතෙන්නේ ගුරුනාථේ අනිවාර්යෙන් මොය ටික හදා ගන්න කලමනා ටික හදා ගන්න ගුරුනාථේ දවසක් විතර යනවා. එතකොට මේ පැයෙන් කරන්නේ ඒක තමයි දැන් මම කියන්නේ ගුරුනාථ මේක බලන කට්ටියටත් මේ විදිහට රැවටෙන්න එපා හරි ආකාරව හරි තැනක් බලලා වැඩක් කරගන්න. ඒක ගුරුනාථේ මට ඉස්සරහින් පේන්න තියෙනවා මේ ගුරුනාථට හම්බෙලා තියෙනවා ජ්‍යොතිෂ්‍ය අධ්‍යාපන පීඨේ ඒ වගේ හම්බෙච්ච දේ සාතික මොනවාද ගුරුනාථ මේ අපේ මේ කරවල තියෙන්නේ ජ්‍යොතිෂ උපාධි සාතික තමයි ඔය තියන්නේ. සාර සම්මාන. එතකොට මම රජයේ ලියාපදිංචි මේ ගුරුනාථ කෙනෙක්. හරි. තේරුණාද? එතකොට ගුරුනාථ මට තව දෙයක් අහන්න දෙනවා. මෙතන ගුරුනාථ දැන් මේ ගුරුකා ශාස්ත්‍රයට අමතරව ජ්‍යොතිෂය ඒ පැත්තත් කරනවා. ජ්‍යොතිෂය කරනවා මම අදාන් ඇතිලේ වෙලාවකට ඒ පැත්තත් කරනවා. ඊට මේ ඉතින් මම රාජ්‍යයෙන් කියන්නේ මට පොඩි එකක් වසරකට හම්බ වෙනවා. අර තියන්නේ ඔය හම්බෙච්චේම තමයි. කලාභූෂණ සම්මාන. ඒ කියන්නේ සාහිත්‍ය කර්මයක් කියන්නේ පුතා මේ වගේ වැඩ නෙවෙයි කරන්නේ මං. අපේ පරම්පරාව තාත්තලා සීයලාගේ කාලේ ඉඳලා එන පරම්පරාව වගේ තමයි අපිත් එක්කම මේක කරන්නේ. එතකොට දැන් හවස රෑ 8ට අපි ත්‍රිවිධයක් අර සාහිත්‍ය කර පටන් ගත්තොත් හෙට දවස් 12 වෙනකොට ඉතින් අපේ කටේ උඩේ කෙලේ ඉඳලා කල් කියන්නේ බුදු ගුණ දෙවි ගුණනේ කියන්නේ අර මනෝ ලෙඩේ කාර්ය රෝගී කිනවා සුවපත් වෙන්න කියලා කියන්නේ ඉසකේ ඉඳලා දෙපතු ලියපත්ලකට කියන්නේ කීම තියෙනවානේ ඒවා කියලා සුවපත් කරන්නේ. එතකොට ගුරුනාථේ මේ මට තව දෙයක් මෙතනින් අහන්න තියෙනවා මේ ගුරුනාථේ මේ පරණ පුස්කල අපි පෙරේකට පේන්නේ ඔය අතට බලන්නකෝ. අපි ගත්තේ ගුරුනාථේ කියනවා ගොඩක් ඉතින් නේද? ඔය පොත මොකක්ද කියලා බලන්න. ඒවන්නම් බෑ ගුරුනාථ ඉතින් මේවා අපිට මේ මොන වගේද පොඩ්ඩක් අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න ගුරුනාථ. මේ තියෙන්නේ කල්ලන්න මේ තියෙන යන්ත්‍ර. මේක යන්ත්‍ර පුතක්. තේරෙනවද? මේ තියෙන යන්ත්‍ර පුතක්. මේ එක එක රෝග පීඩා වලට බඳින යන්ත්‍ර මේ තියෙන පේනවද? ඔව් ඔය ඉතින් ඔයා දැක ගන්න එකත් ලොකු මේ යන්ත්‍ර අපේ 100 එද්දාට පස්සේ 56 තමයි නැති වෙලා තියෙන්නේ. ඒ 100ගේ තාත්තගේ පොත් එතකොට අවුරුදු කීයක් පරණ පොත්. ඔය පුස්තක පොත් වගේ තියෙන්නේ සාධිකාරම තියෙනවා යන්ත්‍ර මාන්ත්‍ර ගුරුකංග පොත් තියෙන්නේ. එතකොට ගුරුනාථේ තව මට ප්‍රශ්නයක් තියෙනවා. ගුරුනාථේ දැන් අපි කතා කරා ගුරුනාථේ හොඳ වැඩ කටයුතු කරනවා කියලා. එතකොට ගුරුනාථලාගේ නරක වැඩ කටයුතු තියෙනවද? නෑ. ඕක කියන්නේ ඔක මගේ බා කරන්නේ නැහැ. ඒවා දිහා බලන්නේ නැහැ. කරන්න බැරි කම නෑ ඒ මොනක් කරන්නේ නෑ මං. මිනි අපි ධම්මට අවුරුදු 65යිනේ. 66 ලබවුවා. නමුත් තව කෙටි කාලයක ජීවත් වෙන්නේ. ඒ කාලය ඇතුළත මනුස්සයෙකුට හුඟක් කරලා බැරි එක තමයි මට තියෙන එකම ප්‍රාර්ථනාව. මෙච්චර කාලෙකට මම පාප කර්මයක් කරලා නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ. මේ කරන්න බලාපොරොත්තුකුත් නැහැ. මිනිහෙකුට යහපත හුඟක් කරලා මරණක සැපයි අපිට. මේ
යථාර්ථ කරපු පින් බලයකට තමයි මනුස්ස ආත්මයක් ලබලා මේ හොඳ දේවල් මේ කරන්නේ මේ ආත්මේ. අපි මේ ආත්මෙත් දැනගන්න ඕනේ යන තැනකට යමක් කරලා යහපතක් කරලා යන්න. ඔව් එතකොට ගුරුනාසේ කියපු වචන ටිකම ඇති මේ අද සමාජයේ මේ ඉන්න මිනිස්සුන්ට හොඳ තැනක් තෝරගන්න. අන්න ඒක තමයි කියන්නේ. එතකොට ගුරුනාසේ දැන් ගුරුනාසේ පැහැදිලි කරලා වශයෙන් කරනවා ගුරුනාසේ අනිවාර්යෙන් දවස් 3ක් යනවා. දවස් 3ක් යනවා වශයෙන් කරන ඒ කරන පිළිවෙලක් තියෙනවා. ඒවට මන්ත්‍ර තියෙනවා වෙනම මන්ත්‍ර තියෙනවා. වාසී මන්ත්‍ර තියෙනවා. ඒ වාසී මන්ත්‍ර කොච්චර ලාස්වර ජීවත් කරත් වරන්නේ ඒවා දිට්ටි කරනලා ඒක බල පීඨව ගන්න වෙලාවක් යනවා. ආද ඔයාට තියෙනවා ක්‍රම පුතා. ආද එතකොට මේක මේ සාර්ථක කරගන්න මිනිස්සු ඉන්නවා කරගන්න. මේ ලංකාවේ ඕන තරම් පරණ ඇදුණු තවම ඉන්නවා. කවුරු හිටියා පුතා කරන්න කියලා තියෙන එක්කෙනාගේ කාගෙන්ද මේ? මගෙන් උතර නෙවෙයි. සුද්ධවන්ත සතර කුලෙන් පඬිතකම් කළ ඇදුරේ සුද්ධ ලෙසට ලැබ විවරණ අටපන්සිල් දරුවයි. බුද්ධ ධම්ම සංඝ රත්න පිහිටා තුනුරුවන් බෙලින් සුද්ධ ලෙසට පහවේ දොසේ ආක්කලක් මෙතුරේ. ඔය පෙර ඉසිවරු කියලා තියෙන්නේ හරියට පංචශීල රකින්න මුද ගුණවත් මනුස්සයෙක් කියලා වැඩ කාට හරි කමන්නේ. මගෙන්ම නෙවෙයි රටින්ම නෑදුරු එහෙම කෙනෙකුට කියලා වැඩ කරගත්තොත් ඒක සාර්ථක කරනවා කියලා තමයි ඒ කියලා ඒ ඉසිවරු කියලා තියෙන්නේ. ගුරුනාසේ එතකොට මේ වගේ දේවාල ස්ථානයේ කොහොම කරත් ගුරුනාසේ අපි දේව ඉස්සරහ බොරු කියන්නේ නෑ. ඉතින් ගුරුනාසේ ඇවිල්ලා අපිට සත්‍ය හැමදේම වටහාලා දුන්නාම අපි දන්නේ නැති දේවලුත් ගුරුනාසේ අපිට කියලා දුන්නා. එතකොට ගුරුනාසේ මට තව දැනගන්න තියෙන්නේ ගුරුනාසේට රටවල වලින් කට්ටිය කතා කරනවා. කතා කරලා ගුරුනාසේ වැඩිපුරම එන්නේ වශී කර්ම කියන ඒවා. නේද ගුරුනාසේ අපිට ඉතින් මේක තියෙනවා පුතා. වශී කර්මයක් හරි පූජාවක් හරි වෙන කරුණු කාරණාවක් මගෙන් කරගන්නව නම් දුර බැහැර පිටරට කිම්කෝ. මම කරන වෙලාවට එයා බලා ඉන්නොන විතරයි කරන්නේ. අනිවාර්යෙන්ම නැත්නම් කරන්නේ. අයි මං වංචාකාරී බොරුකාරයෙක් කරනවා කැමති නෑ. කැමති නෑනේ. ඔව්. රටේ ඒ වගේ එතකොට කියයි කෙරුවද කියලා අයි මගේ. එයා බලා ඉන්නොන මම කතා කරනවා මේ වෙලාවට සම්බන්ධ වෙන්න. මේ වෙලාවට වැඩේ කරමු. එයාට පුළුවන් කීයටද? ඒ අහලා තමයි වැඩේ පටන් ගන්නෙ. මේ වෙලාවට එයාට සෙටප් කරනවා. එයා හිත සතුටු වෙනවා. මං කරන වැඩ වලට මං වාරියා කල් කරනවනේ. එතකොට මේ මාමා හරියට වැඩේ කරනවා. එහෙම නැත්නම් කෙරුවා කිව්වට වැඩක් නෑ නේ පුතා. අනිවාර්යෙන් ගුරුනාසේ. එතකොට ගුරුනාසේ අපි මේ ගුරුනාසේගේ වටිනා වෙලාවෙන් අපිට මොහොතක් දුන්නා ගුරුනාසේත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒකම අපිට ලොකු පිනක් ගුරුනාසේ. එතකොට අපිට ගුරුනාසේ මේක ගුරුනාසේ දැන් කරන්නේ නෑනේ කොහොමද? එතකොට අපිට මේක පොඩ්ඩක් කරන දේ ගුරුනාසේ වීඩියෝ කරලා තියාගන්න පුළුවන්ද? මොකද අහන්නේ ගුරුනාසේ මේ දැන් අද සමාජෙ ගත්තෙත් මන්ත්‍රයක් දන්නේ නැහැ, පන්සිල් පහවත් දන්නේ නැහැ ගුරුනාසේ ගුරුකම් ශාස්ත්‍රය කරනවා කියනවා. ඉතින් ඒ වගේ එතකොට ගුරුනාසේ දැන් මේ ගුරුනාසේ කරන කටයුත්තෙන් අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් නේ ගුරුනාසේ ඉඳලා ඉවරලා නේද? පුළුවන්. ඒකම අදියා කරනවා පෙන්නන්න පුළුවන් වීඩියෝ එකක් ගන්න පුළුවන්. ඒක බලා ගන්න පුතා. ඒක තමයි දැන් රට රාජ්‍ය ඉන්න ළමයි නේද? එයා හරියට වීඩියෝ කෝල් එකකට සම්බන්ධ වෙලා හිටියොත් එයාට ඉන්න පුළුවන් කොයිතර වෙලාවද ඉන්න පුළුවන් ඉන්න ප්‍රමාණය තුළ මම මගේ කුකුලේ කියලා හින්දනකල් මම සාන්තුවල් කරනවා. මුණ දෝෂයකද ආපල දෝෂයක්ද වෙනත් දෝෂයක්ද මුණ දැවිලිකක් තියෙනවද ඒවට නියමාකාර විදිහට මම මෙතන කියනවා. මන්ත්‍ර කියනවා මන්ත්‍ර කියනවා සාන්ති කර්ම කරනවා සාන්ති කර්ම කියනවා. අති ප්‍රබල වශී ගුරුකම්, අනියම් සම්මතතා කැඩීම්, විවාහ විජය සඳහා පූජා, සතුරන් මෙල්ල කිරීම, විවාහ දෝෂ සඳහා ගුරුකම්, ව්‍යාපාර නගා සිටුවීම, දෝෂ හරණය, නිවාස ආරක්ෂා ඇතුළු ඕනෑම ගුරුකම් වැඩක් වගකීමෙන් කර ගැනීමට දැන්ම අමතන්න. පාරම්පරික ගුප්ත විද්‍යා ප්‍රවීණ ගුණසේන ගුරුනාන්සේ ඇමතුම් 077 511 34 15 ඉමෝ WhatsApp පාසුකම සහිතයි.